පාස් පේපර් ඩිස්කසින් ප්‍රෝග්‍රෑම් එක යටතේ අද අපි 2024 අපොස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ පළවෙනි ගැටලුව සාකච්ඡා කරනවා. මම මේ ගැටලුව ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. මේ ගානක් දුන්නම අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපිට ගාන තේරෙන්නේ නැත්නම් එකපාරක් කිව්වම ගාන තේරෙන්නේ නැත්නම් අපි කරන්න ඕන දෙපාරක් තුන් පාරක් ගාන කියවන්න. එතකොට අපිට ගාන යම්කිසි අවබෝධයක් වෙනවා ගාන පිළිබඳව. ඊට පස්සේ තමයි අපි ගාන හදන්න යන්න ඕන. ඉස්සෙල්ලම කරන්න ඕන මේකේ තියෙන දත්ත අපි කටුසරහනක් විදියට කටුකොලයක ඇතුළත් කර ගන්නවා. ඊට පස්සේ ගාන දීලා තියෙන අනුපිළිවෙලට අපි හදාගෙන යනවා. අපිට ගාන කියනවා රුපියල් 84000ක් වටිනා එක් රූපවාහිනී යන්ත්‍රයක මිල රුපියල් 84000යි. ඒ වගේ වටිනා රූපවාහිනී යන්ත්‍ර තොගයක් තියෙනවා කියලා අපිට ගාන කියනවා. රුචිනී එම රූපවාහිනී යන්ත්‍ර තොගයෙන් එක් යන්ත්‍රයක් මිලදී ගන්නා වාර්ෂික සුළුපොලි අනුපාතයක් යටතේ. හැබැයි අපිට මේ වාර්ෂික සුළුපොලි අනුපාතයේ ප්‍රතිශතය අපිට කියන්නේ නැහැ. අපිට හැබැයි වර්ෂය අවසානයේ රුචිනී ගෙවන සුළුපොලේ විතරක් මෙතන දීලා තියෙනවා. අපි කරන්න ඕන අපි මුලින් කරන්න ඕන මෙන්න මේ දීලා තියෙන දත්ත ටික මේ වගේ ලකුණු කර ගන්නවා. එතකොට ණය මුදල් රුපියල් 84000යි කාලය වසර 1යි අපිට පොලියක් දීලා තියෙනවනේ. අපි මේ පොලිය ලියා ගන්නවා රුපියල් 10920යි. 10920යි කියලා අපිට දීලා තියෙනවා. අපිට දැන් පොලි ප්‍රතිශතය දන්නේ නැහැ. අපි ඒක නිසා පොලි ප්‍රතිශතයට සංකේතයක් යොදා ගන්නවා x කියලා. අපි දැන් අපි අර සුළු පොලිය හොයන ගණන් වලදී පොලිය හොයන්නේ ණය මුදල දුන්න අපිට පොලිය හොයන ගණන් වලදී අපිට ණය මුදල දෙනවා පොලි ප්‍රතිශතය දෙනවා. පොලි ප්‍රතිශතය දුන්නා අපි කරන්නේ ණය මුදල වැඩි කරනවා පොලි ප්‍රතිශතයෙන්. පොලි ප්‍රතිශතයෙන් වැඩි කරාම අපිට එම ණය මුදලට අදාළ වාර්ෂික පොලිය හොයා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ ගානෙන් අපිට පොලිය දීලා තියෙනවා. අපි මේ සූත්‍රෙටම පොලියට ඒ අදාළ පොලිය ආදේශ කළා මෙතන මේ ණය පොලි ප්‍රතිශතය වෙනකොට අපි අර යොදාගත්තු සංකේතය යොදාගෙන මෙන්න මේ සංකේතය එහෙම නැත්නම් x උක්ත කරලා මෙන්න මේ පොලි ප්‍රතිශතය අපි හොයනවා. එතකොට අපිට රුචිනි එම වර්ෂය සඳහා එම වර්ෂයේ සුළු පොලියට ගත් ණය මුදලේ පොලි ප්‍රතිශතය අපිට හොයා ගන්න පුළුවන්. දැන් මේකේ මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් කපන්න පුළුවන්. මේ පැත්තේ මේ බිංදුවට තව බිංදුවක් කපන්න පුළුවන්. දැන් ඊට පස්සේ මෙන්න මේ 84 මේ 84ක් ඉතුරුයි මේ 84 බෙදීමක් ලෙස මේ පැත්තට එනවා. එතකොට 1092 බෙදීම 84 අපිට එතකොට x ට උත්තරයක් එනවා. මේක බෙදුවාම සුළු කරාම පොලි ප්‍රතිශතය 113යි කිය. අපි දැන් යමු මානල් කොටසට. මානල් මේ 84000 කරන උපාහානී යන්ත්‍රය මිලදී අරගෙන තියෙන්නේ කුලී කිනිමේ පදනම් මත. ඒ කියන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරික 12කින් ගෙවීමේ ක්‍රමයට. එතකොට අපි වාරික 12කින් ගෙවීමේ ක්‍රමයට කියලා මෙතන දීලා තියෙන නිසා අපි ඉස්සෙල්ලම කරන්න ඕන මාස 1 ගන්න හොයාගන්න එක. මාස 1 ගන්න හොයන්න සූත්‍රයක් අපිට තියෙන n වාරයක් n ධන 1 බෙදීම 2යි. අපි මේ සූත්‍රයට ආදේශ කරලා මාස 1 ගන්න හොයාගමු. n වාරයක් n ධන 1 බෙදීම 2 වාරික ගාන 12ක් කියලා අපිට දීලා තියෙන නිසා 12 ආදේශ කරනවා. එතකොට අපිට මාස 1 ගණන් එනවා. මාස 1 ගණන් එනවා 78ක්. මාස 1 ගණන් 78ක්. හරි අපි මාස 1 ගණන් හෙව්වා. අපි දැන් මාස 1කයට පොලිය හෙවමු. මාස 1කයට පොලිය හොයන්න අපි කරන්න ඕන මෙතන මානෙල් වර්ෂය අවසානයේ ගෙවමු මුළු පොලිය බෙදන්න ඕන මාස 1 ගණනේ. මානෙල් මේ වර්ෂය අවසානයේ ගෙවන මුළු පොලිය තමයි අර රුචිනී ගෙවන මුළු පොලිය. ඒ කියන්නේ රුචිනී වර්ෂය අවසානයේ ගෙවපු මුළු පොලිය රුපියල් 10920ව මානෙල් වර්ෂය අවසානයේ ගෙවනවා. අපේ මුළු පොලිය මේ මාස 1 ගණන් බෙදුවම මාස 1කට පොලිය මාස 1ක එකට පොලිය එනවා. අපි බලමු. 10920 බෙදුවා මාස 1ක් ගන්න. එතකොට අපිට මාස 1ක එකට පොලිය එනවා රුපියල් 140ක් කියලා. අපි දැන් මාස 1ක එකට පොලිය හෙව්වා. හරි. මාස 1ක එකට පොලිය හෙව්වා. අපි දැන් හොයමු පොලි රහිත මාසික වාරිකයක අගය. පොලි රහිත මාසික වාරිකයේ අගයක මාසික වාරිකයක අගය හොයන්න අපි කරන්න ඕන අදාළ ණය මුදල. නැත්තම් මේ රූපවාහිනී යන්ත්‍රයේ මුළු වටිනාකම බෙදන්න ඕන වාරික ගණනේ. වාරික ගණන බෙදුවට පස්සේ අපිට පොලි රහිත මාසික වාරිකයක අගය එනවා. අපි බලමු. අපි එතකොට බෙදන්න ඕන රුපියල් 84000 වාරික 12. එතකොට අපිට පොලි රහිත වාරිකයක අගය ලෙස රුපියල් 7000ක් එනවා. රුපියල් 7000. හරි අපි දැන් මාස 1කකට පොලියත් හොයාගත්තා. පොලි රහිත මාසික වාරිකයකත් හොයාගත්තා. අපිට මේ දෙක හොයාගත්තා නම් මාසයකට පොලි අනුපාතකය හොයාගන්න පුළුවන් නේද? අපිට ඊට පස්සේ මාසික පොලි අනුපාතකය 12න් ගුණ කරා නම් වාර්ෂික පොලි අනුපාතය ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා හොයමු මාසිකයක පොලි අනුපාතය හොයාගන්න කොහොමද කියලා. අපිට මාසික වාරිකයක අගය තියෙනවා 7000යි
මාස ඒකකයට පොලිය 140යි ඒක 100ෙන් වැඩි කරාට පස්සේ එනවා මාසික පොලි අනුපාතය මාසික පොලි අනුපාතය මාසික අවුරුද්ධට මාස 12 නිසා අපි වාරික 12ක් තියෙන නිසා අපි මේක 12න් වැඩි කරාම වාර්ෂික පොලි අනුපාතය අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ බිඳුව දෙකට මේ බිඳුව දෙක කැපුණා මේකට මේක කැපුණා ඊට පස්සේ 14ට 7 2යි 7ට 7 1යි දෙවරක් 14 24යි දෙවරක් 14 24යි ඔන්න අපි දැන් මානෙල් හීනවන ශේෂ ක්‍රම යටතේ මිලදීගත් රූපවාහිනී යන්ත්‍රයට වාර්ෂිකව ගෙවන පොලි අනුපාතය හොයාගත් හරි රුචිනි සුළු පොලි අනුපාතිකය යටතේ මානෙල් හීනවන ශේෂ ක්‍රම යටතේ රූපවාහිනී යන්ත්‍ර මිලදී ගත්තාම ඒගොල්ලෝ වාර්ෂිකව ගෙවපු පොලි අනුපාතික දෙකම අපි දැන් හොයාගෙන තියෙනවා අපි දැන් අපිට කියන්නේ මේ දෙකෙන් වැඩිම පොලි අනුපාතයක් අය කරන්නේ කොලී කිරීමේ ආයතනය කියලා අපිට පෙන්වන්න කියලා තමයි අපිට තියෙන්නේ අපි ඒක කරන්න නම් අපි ඉස්සෙල්ලා කරන්න මේ පොලි අනුපාත දෙකෙන් විශාලත්වයෙන් වැඩිම පොලි අනුපාතයක මොකක්ද කියලා සම්බන්ධයක් ගොඩනගන්න 100ට 13ට වඩා 124 ලොකුයි මෙන්න එහෙම සම්බන්ධයක් ලියලා තිබ්බහම ගොඩක් පහසුයි ඊට පස්සේ අපි ඒක වාක්‍යයක් විදිහට ලියනවා එම නිසා කොලී කිරීමේ ක්‍රමයේදී අය කරනු ලබන පොලි අනුපාතය මූල්‍ය ආයතන අය කරනු ලබන පොලි අනුපාතයට වඩා වැඩියි ඔන්න ඔච්චර අපෙන් අහන්න මේ ගානදී මේ කොටස් ඔක්කොම ලියලා තියෙනම් සම්පූර්ණ ලකුණු ඔයගොල්ලන්ට ලැබිලා